හරි මේ වීඩියෝ එක කරන්න ළමයි 2026 ළමයින්ට ඉනෝගැනික් කෙමිස්ට්‍රි පාඩම ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න. මේ පාඩම තමයි ළමයි ඔයාට ආරම්භයක් ගන්න හොඳම පාඩම. හරිද? ගොඩක් වැදගත් පාඩමක්. හරිද? රිඩොක්ස් තුලිත කිරීම පවා නැවත උගන්වනවා ක්ලාස් එක ඇතුළේදී. මොකද රිඩොක්ස් තුලිත කිරීම ගොඩක් වැදගත් නිසා ඉනෝගැනික් කෙමිස්ට්‍රි පාඩම ඉගෙන ගන්න. හරිද? කෙමිස්ට්‍රි, ෆිසික්ස් ඒ වගේම මැත්ස් වගේ සබ්ජෙක්ට්ස් වල ළමයි ඉරක් ගැහුවත් ඒකටත් හේතුවක්. හරිද? ඒකටත් හේතුවක් තියෙනවා. සමහර ගුරුවරු ඉන්නවා එක එක කවි නැත්තම් සින්දු නැත්තම් Facebook මීම් හරහා ඔයගලන්ට මේවා මතක තියාගන්න කියලා වෙනවා. හරිද? දැන් කවදා හරි දවසක විභාගෙට මේවට හේතු ඇහුවොත් එහෙම ඔය කවි තමයි ඔයගලන්ට ගිහිල්ලා වෙලා ලියලා ඉන්නේ. මේ ද්‍රවීකාරක කැටයන වලට පුළුවන් ළමයි අර නයිට්‍රජන්ගේ නැත්තම් අණුක නයිට්‍රජන්ගේ ත්‍රිත්ව බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලාව විකෘත කරලා ඒක බිඳලා වෙලා හරිද? නයිට්‍රයිඩේ හදන්න, ලෝහ නයිට්‍රයිඩේ හදන්න. හරි මේ වීඩියෝ එක කරන්න ළමයි 2026 ළමයින්ට ඉනෝගැනික් කෙමිස්ට්‍රි පාඩම ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න. අපේ තියරි ක්ලාස් එකේදී ළමයි අපි ඉනෝගැනික් කෙමිස්ට්‍රි පාඩම පටන් ගන්නවා. ගොඩක් වැදගත් පාඩමක්. හරිද? එතකොට සිලබස් එකේ 6 වෙනි එකකේ තමයි අකාබනික රසායනය කියලා කියන්නේ. අපි ඒක තියරි ක්ලාස් එකේදී බදාදා පටන්. හරිද? right. දැන් කවුරු හරි ළමෙක් හිටියා නම් වාත වෙවි හරියට වැඩක් නොකරපු ළමයි ඉන්නවා නම් මේ පාඩම තමයි ළමයි ඔයාට ආරම්භයක් ගන්න හොඳම පාඩම. හරිද? ගොඩක් වැදගත් පාඩමක්. හරිද? අපි ක්ලාස් එක ඇතුළේදී මේ ඉනෝගැනික් කෙමිස්ට්‍රි පාඩම ඉගෙන ගන්න අවශ්‍ය හැම කරුණක්ම හරිද? හැම දෙයක්ම කියලා දෙනවා. හරිද? රිඩොක්ස් තුලිත කිරීම පවා නැවත උගන්වනවා ක්ලාස් එක ඇතුළේදී. මොකද රිඩොක්ස් තුලිත කිරීම ගොඩක් වැදගත් නිසා ඉනෝගැනික් කෙමිස්ට්‍රි පාඩම ඉගෙන ගන්න. හරිද? දැන් අනිත් එක තමයි ළමයි ගොඩක් ළමයි හිතාගෙන ඉන්නේ මේ ඉනෝගැනික් කෙමිස්ට්‍රි පාඩම අකාබනික රසායනය පාඩම කටපාඩම් කරන්න ඕන පාඩම. හරිද? දැන් ඔව් ඉතින් ගුරුවරයෙක් ළමෙක්ට කටපාඩම් කරන්න උගන්වනවා නම් හරිද? ඒ ළමයා දිගටම කරන්නේ කටපාඩම් කරන එක. මේ කෙමිස්ට්‍රි, ෆිසික්ස් ඒ වගේම මැත්ස් වගේ සබ්ජෙක්ට්ස් වල ළමයි ඉරක් ගැහුවත් ඒකටත් හේතුවක්. හරිද? ඒකටත් හේතුවක් තියෙනවා. ඉතින් මාර වැදගත් මේ දේවල්. මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම්. මේ බලන්න ළමයි මම ඔයාලට මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා right ලිතියම් නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා වෙලා ලෝහ නයිට්‍රයිඩේ හදනවා කියන්නේ. හරිද? එක කාණ්ඩේ. එතකොට අනිත් ලෝහ ටික එක කාණ්ඩේ නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරිද? අනිත් එක තමයි දෙක කාණ්ඩේ තියෙන සියලුම ලෝහ නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා වෙලා ලෝහ නයිට්‍රයිඩේ හදනවා. හරිද? එතකොට අපි කියනවා ඔයගලන්ට නයිට්‍රජන් එක්ක කවුද ප්‍රතික්‍රියා කරන්නේ? දෙක කාණ්ඩේ මූලද්‍රව්‍ය සහ එක කාණ්ඩේ ලිතියම් කියලා අපි කියනවා ඔයගොල්ලෝ. මතක තියාගන්න කියලා. හරිද? දැන් ඕක උගන්වන්න ළමයි ගුරුවරයෙක් අවශ්‍ය නැහැ නේද? ඔයාලට සම්පත් පොත බලලා වුණත් ඕක ඉගෙන ගන්න පුළුවන්. හරිද? දෙක කාණ්ඩේ ලෝහ සියල්ලම නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ලෝහ නයිට්‍රයිඩේ හදනවා. එක කාණ්ඩේ ලිතියම් විතරක් ප්‍රතික්‍රියා කරලා ලෝහ නයිට්‍රයිඩේ හදනවායි කියලා ඕක සම්පත් පොත බලලත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරිද? සමහර ගුරුවරු ඉන්නවා එක එක කවි නැත්තම් සින්දු නැත්තම් Facebook මීම් හරහා ඔයගලන්ට මේවා මතක තියාගන්න කියලා වෙලා උගන්වනවා. හරිද? දැන් කවදා හරි දවසක විභාගෙට මේවට හේතු ඇහුවොත් එහෙම ඔය කවි තමයි ඔයගලන්ට ගිහිල්ලා වෙලා ලියලා ඉන්න වෙන්නේ. හරිද? මම පැහැදිලි කරන්නම් ඔයගලන්ට. ඇයි නයිට්‍රජන් මේ දෙක කාණ්ඩේ ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලෝහ නයිට්‍රයිඩ් හදන්නේ කියලා. හරිද? මේ දෙක කාණ්ඩේ තියෙන සියලුම ලෝහ ළමයි හදන්නේ ද්‍රවීකාරක කැටයන. මේ ද්‍රවීකාරක කැටයන වලට පුළුවන් ළමයි අර නයිට්‍රජන්ගේ නැත්නම් අණුක නයිට්‍රජන්ගේ ත්‍රිත්ව බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලාව විකෘත කරලා ඒක බිඳලා වෙලා හරිද? නයිට්‍රයිඩේ හදන්න, ලෝහ නයිට්‍රයිඩේ හදන්න. ඒක නිසා තමයි මේ දෙක කාණ්ඩේ සියලුම ලෝහත් එක්ක නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරලා ලෝහ නයිට්‍රයිඩේ හදන්නේ. ඇයි අර ද්‍රවීකාරක කැටයන ත්‍රිත්ව බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලාව ඇදලා ගන්නවා. හරිද? මොකද ඒගොල්ලන්ගේ ද්‍රවීකාරක බලය ගොඩක් වැඩි. ඉලෙක්ට්‍රෝන වලාව ඇදලා අරගෙන පැත්තකට ඇදලා අරගෙන විකෘත කරන්න පුළුවන්. එතකොට මේ ත්‍රිත්ව බන්ධනේ බිඳෙනවා. ඒක නිසා තමයි දෙක කාණ්ඩේ තියෙන සියලුම ලෝහ නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රයිඩේ හදන්නේ. එතකොට ඇයි ලිතියම් විතරක් ප්‍රතික්‍රියා කරන්නේ එක කාණ්ඩ? හරිද? ඒකට හේතුව තමයි ලිතියම් සහ මැග්නීසියම් අතර තියෙන විකර්ණ සම්බන්ධතාවය. හරිද? විකර්ණ සම්බන්ධතාවය නිසා මොකද වෙන්නේ? ලිතියමුත් හදන්නේ ද්‍රවීකාරක කැටයනයක්. හරිද? එතකොට එයාටත් පුළුවන් අණුක නයිට්‍රජන්ගේ ත්‍රිත්ව බන්ධනයේ ඉලෙක්ට්‍රෝන වලා විකෘත කරලා වෙලා නයිට්‍රයිඩේ හදන්න. හරිද? ඕක තමයි හේතුව. දැන් විභාගෙට ගියාම ඔයාලට මතක් වෙන්නේ ළමයි හේතු. මේවට හේතු. නැත්තම් Facebook මීම් වත් හරිද? කවි සින්දුවත් නෙවෙයි විභාගෙට ගියාම අර විභාගේ තියෙන අර ප්‍රෙෂර් එකත් එක්ක ඔයගලන්ට මතක් වෙන්නේ. හරිද? හේතු තමයි මතක්. හරිද? ඉස්සරහට මේවට හේතුත් ඔයගලන්ට ලියන්නේ. හරිද? ඒක නිසා මාර වැදගත් මේ හේතු අධ්‍යයනය කරන්න. right හරි. මම කියන දේ ඔයගලන්ට පැහැදිලි ඇති. right. මේ තියෙන ළමයි ඔයගලන්ට හම්බෙන ටියුට් එක ඉනෝගැනික් කෙමිස්ට්‍රි පාඩමට
හරිද? රයිට්, දැන් මම මෙහෙම කතා කරද්දී ඕගලන්ට ස්ක්‍රීන් එකේ ටියුට් එකේ අන්තර්ගතය කොහොමද කියලා හරිද බලා ගන්න පුළුවන් වෙයි. රයිට්, ඕගලන්ට පේනවා ඇති ක්වොලිටිම ටියුට් එකක් තමයි අපි ඕගලන්ට දෙන්නේ. දැන් ඉනෝගනික් කෙමිස්ට්‍රි ළමයි මතක තියාගන්න ටියුට් එක හැමතිස්සෙම තියරි එක බල බල ටියුට් එකේ තියෙන තියරි එක හැමතිස්සෙම බැලුවයි කියලා වෙලා ඕගලන්ට ඉනෝගනික් පුළුවන් වෙන්නේ නැහැ. හරිද? සෙමිනාර් වලට ගියයි කියලා වෙලා ආයි තියරි එක ආයි ඉගෙන ගත්තයි කියලා වෙලා ඕගලන්ට ඉනෝගනික් පුළුවන් වෙන්නේ නැහැ. හරිද? ඉනෝගනික් පුළුවන් වෙන්න නම් හොඳට ඔයා ප්‍රශ්න කරන්න ඕන. දැන් මේ ටියුට් එකේ 1980 ඉඳන් මේ වෙනකම්ම සියලුම ප්‍රශ්න ටික පාස් පේපර්ස් ප්‍රශ්න ටික දාලා තියෙනවා මේ ටියුට් එකේ පිටිපස්සේ. හරිද? එතකොට මේ හැම ප්‍රශ්නයක්ම කියන්නේ අලුත් සිලබස් එකට ගැලපෙන විදියට හදලා තමයි දාලා. හරිද? එතකොට මේ හැම ප්‍රශ්නයක්ම අපි සාකච්ඡා කරනවා ක්ලාස් එක ඇතුළේ. හරිද? රයිට්. එතකොට ඔයාලට අපේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩි කරගෙන යන්න පුළුවන් නම් කැමති නම් ජොයින් කරන්න.